Hello and welcome back to Hard Talk with Udit Tirosh. ඉතින් let's talk cricket. කලින් content එක බලන්න නැති කියලා මම හිතනවා විශ්වාස කරනවා comments ගොඩක් තිබුණා මම ඒවලට reply කරන්න පුළුවන් තරම් උත්සාහ කරා තියෙන ඒවලට reply කරන්න ගොඩක් අය හොඳ ප්‍රතිචාර තිබුණා. ඉතින් දිගට මේවායේ content ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔව් අපිට matches එහෙම නැහැ මේ ටිකේ. නමුත් content කතා කරන දේවල් තියෙනවා ඕන තරම් cricket වල මම දන්නවා. සමාජය ගත්තොත් එළිය ගත්තොත් වැඩිපුර ක්‍රිකට් වලට දැන් කොන්සන්ට්‍රේෂන් යන්නේ නැහැ ෆෝකස් යන්නේ නැහැ ඊට වඩා ප්‍රශ්න තියෙනවා ලෝකේ ප්‍රශ්න තියෙනවා ඒවා ලංකාවටත් බලපාලා තියෙනවා ෆියුවල් ප්‍රශ්නයක් තියෙනවා දැන් QR කෝඩ් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඉතින් මේවත් එක්කම මේ කන්ටෙන්ට් එක පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ ප්‍රාර්ථනා කරනවා ආයෙ අපිට 2021 22 කාලේ වගේ කාලයක් එන්නේ නැති වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා එහෙම කාලයක් එන්නේ නැති වෙන්න කියලා ට්‍රොමැටික් එක්ස්පීරියන්ස් එකක් අවුරුදු 1 2 මම හිතන අවුරුදු 2ක් විතර අපිට 2ක් 3ක් විතර සෑහෙන ට්‍රොමැටික් එක්ස්පීරියන්ස් එකක් වුණා ඉතින් ඒ වගේ තත්ත්වයක් උද්ගත වෙන්නේ නැති වෙයි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි යන් ක්‍රිකට් පැත්තට let's talk cricket යන්නේ ඉස්සෙල්ලා මේ කන්ටෙන්ට් එකේ මාතෘකාවට යන්න ඉස්සෙල්ලා ගැරි කර්ස්ටන්ගේ ඒ ඉන්ටර්විව් එක ගැන කතා කරන්න කලින් කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා ක්‍රිකට් පැත්තේ මම දැක්ක දේවල් කීපයක් ගැන ඕගලන්ගේ එක කතා කරන්න ඕනේ අංක 1 බිග් මැච් සීසන් එක පටන් ගලා තිනවා ඉතින් ගිය පාර බිග් මැච් සීසන් එකේ මම දැක්ක දෙයක් තමයි නෙගටිව් දෙයක් මම දැක්ක දෙයක් තමයි ප්ලේයර්ස්ලාගේ ඩිසිප්ලින් හැසිරීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න තිබුණා විශේෂයෙන්ම තරඟ ඉවර වෙද්දිත් අර විකට් පොළු වලට වලිදා ගන්නවා අන්න ඒ වගේ ලෙවල් එකේ ක්‍රිකට් එක තමයි තිබුණේ and ඒක පොඩ්ඩක් විතර මේ පාරත් රිපීට් වෙලා තියෙනවා ඇත්තටම කනගාටුදායක තත්ත්වයක් විශේෂයෙන්ම ට්‍රිනිටි කොලෙජ් කැන්ඩි versus සෙන්ට් ඇන්තනීස් කොලෙජ් කැන්ඩි බිග් මැච් එකේ දී වෙච්ච they very disappointed honestly මම දැක්ක කමෙන්ටරි එකේ ඉන්න කෙනත් කමෙන්ටේට් කරන කෙනත් කිව්වා you know this is not what cricket was ඉතින් honestly I'm very disappointed මොකද Trinity College St Anthony's කියන්නේ අපි විශේෂයෙන්ම නුවර පළාතේ ඒ දැවැන්ත පාසල් දෙකක් සාමාන්‍යයෙන් ඩිසිප්ලින් සායන හොඳ පාසල් දෙකක් Trinity College එකේ නෙමෙයි අතරම ප්‍රශ්නේ වෙන්නේ St Anthony's College එකේ ඉතින් honestly very disgusting behavior fast bowler කෙනෙක් හිටියා ටී-ෂර්ට් එකත් එළිය දාන රස්තියාදුකාරයෙක් විදිහට මට සමා වෙන්න පොඩි කොල්ලෙක් ඒ කොල්ලව මෙහෙම ඩීමනයිස් කරන එක හරි නෑ නමුත් ක්‍රිකට් කියන්නේ මේට වඩා සිවිලයිස් ස්පෝර්ට් එකක් මේ තත්වෙන් ක්‍රිකට් ගහනවා කියන්නේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ ඒ වගේ මිනිස්සු ක්‍රිකට් ගහන්න නැතුව ඉන්න එක තමයි හොඳම දේ ක්‍රිකට් ගහන්න නැතුව ඉන්න එක මේකේ වැරද්ද මේ ළමයින්ගේ විතර නෙවෙයි මාස්ටර් ඉන්චාර්ජස් ලගේ කෝචස් ලගේ මෙහෙම ක්‍රිකට් එක පුරුදු කරන්න එපා දිනන එකම විතරක් නෙමෙයි ක්‍රිකට් කියන්නේ ඒක තේරුම් ගන්න ඕනේ පරාජය බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ එක ජිල්මාත් දාලා තරඟ දිනා ගන්න උත්සාහ කරන්න එපා මේක තමයි ලංකාවේ ස්කූල් ක්‍රිකට් එකේ තියෙන ලොකුම පිළිලය මේ කෝචස්ලා මම හැමෝටම නෙමෙයි මේ කියන්නේ මම දන්න කීප දෙයක් අපි දැකලා තියෙන දේවල් මේ දිගින් දිගටම ගිය අවුරුද්ද බිග් මැච් එකේ බිග් මැච් වල තුනක් ඇඟිලි දික් කරන්න ඕනේ මිනිස්සුන්ට වැරදි නම් වැරදි මේක වග කියන්න ඕනේ මාස්ටර් ඉන්චාර්ජස්ලා වග කියන්න ඕනේ කෝච්ලා මම දන්නේ නැහැ කවුද ඇන්තනීස් කොලෙජ් එකේ කෝච් කවුද කියලාත් මම දන්නේ නැහැ නමුත් මෙහෙම නම් ඔයගලන් ක්‍රිකටර්ස්ලා හදන්නේ ඉස්සරහට යන්න හම්බ වෙන්නේ ඩිසිප්ලින් නැතුව ක්‍රිකට් ගහන්න බෑ ඇත්තටම කනගාටුදායක තත්ත්වයක් එහෙම තත්ත්වයක් නොවුනා නම් හොඳයි මම හිතන්නේ ස්කූල්ස් ක්‍රිකට් ඇසෝසියේෂන් එක මේකට ඇක්ෂන් ගන්න ඕනේ මම දන්නේ නැහැ ස්කූල්ස් ක්‍රිකට් ඇසෝසියේෂන් එහෙම ඇක්ෂන් ගන්න ඉතින් මොකද ස්කූල්ස් ක්‍රිකට් ඇසෝසියේෂන් එක ගත්තත් එතනත් අර්බුද කීපයක් මේ පහුගිය දවස් ටිකේ අපිට අහන්න ලැබුණා එතනට මම යන්නේ නැහැ මොකද මම ගියොත් මට මේ කන්ටෙන්ට් එකේ කරන්න වෙන්නේ ඒව ගැන මිසක් මේ ගැරි කර්ස්ටන්ගේ ඉන්ටර්විව් එක සම්බන්ධයෙන් නෙමෙයි මට කන්ටෙන්ට් එක කරන්න වෙන්නේ so very disappointing to see that ලංකාවේ ක්‍රිකට් වල මෙහෙම වෙනවා අනිත් එක තමයි මම දැක්ක දෙයක් මම හිතන්නේ මාධ්‍යවත් මේක අරන් ගියා බ්ලූම්ෆීල්ඩ් මැච් එක බ්ලූම්ෆීල්ඩ් versus මුවර්ස් මැච් එක පාවා දීමක් වෙලා තියෙනවා කියලා කියනවා ඇලිගේෂන්ස් තියෙනවා දැන් ඒකට ඉන්ක්වයරි එක කරනවා කියලා තියෙනවා මතක තියාගන්න ගේම් එක වෙලාවෙදි සමහර තීරණ ගන්න වෙනවා රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ මම බැලුව බැලමට කියන මම දන්නේ ඉන්වෙස්ටිගේෂන් එක කොහොමද යන්නේ කියලා නමුත් බැලුව බැලමට තේරුම් ගන්න ඕනේ දැන් තමයි මේක සුපර් 8 තරඟාවලිය මේජර් ලීග් එකේ මතක තියාගන්න පොයින්ට්ස් ලැබෙන විදිය ටීම්ස් වලට අර අපි සාමාන්‍ය ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල ගන්න 2 points 4 points 1 point for a draw එහෙම නෙමෙයි පොයින්ට් සිස්ටම් එකක් තියෙනවා මේකට මම කන්ටෙන්ට් එකක් කරලා තිනවා කලින් ඔයගලන් කැමති නම් මම ආයේ කරන්නම් පස්සේ වෙලාවක සෝ පොයින්ට්ස් ගන්න දැන් ෆස්ට් ඉනින්ග්ස් වින් එකට තියෙනවා ඒ වගේ මම හිතන්නේ ඕල් අවුට් කරාම තියෙනවා ඒ විකට්ස් ගන්න ප්‍රමාණයට තියෙනවා ඒ වගේ තමයි පොයින්ට්ස් ඇඩ් වෙන්නේ සෝ බ්ලූම්ෆීල්ඩ් ඔය මුවර්ස් ඔය මැච් එක ජයග්‍රහණය කාගෙන් කවුරු ජයග්‍රහණය කරත් ජයග්‍රහණය කරන ඒගොල්ලෝ ටොප් 2 ටීම්ස් වලට යනවා ටොප් වෙනවා ටේබල් එකේ ඒතකොට සුපර් 8 එකේ 1 and 2 තමයි ෆයිනල් එකට යන්නේ. ඉතින් රිසල්ට් එක බලාපොරොත්තුෙන් සෙල්ලම් කරා වගේ තමයි මට පේන්නේ. ඔව් ඩික්ලරේෂන් එක ඕවර්ස් 34 35ක් මම හිතන්නේ තිබුණා. 146 චේස් කරන්න මුවර්ස් වලට සෙකන්ඩ් ඉනින්ග්ස් එකේ. So they played for a result. මට බැලුවට පේන්නේ they played for a result and it didn't go their way. බ්ලූම්ෆීල්ඩ් විකට් 6ක් ගන්නත් පුළුවන් වුණා බ්ලූම්ෆීල්ඩ්. So I don't think හරි ලේසි මේවා
ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩක් ඒගොල්ලෝ මේ තේරුම් ගන්න පොයින්ට් සිස්ටම් එක මොකද්ද ඩොමෙස්ටික් එකේ වෙන්නේ මොකද්ද කියලා ඉතින් බැලුවට කී හිතන්න පුළුවන් මේක මැච් ෆික්සින් කියලා. නමුත් මට පෙවුන දේ තමයි එළියෙන් ඉඳලා බලන මට පෙවුන දේ තමයි they played for a outright win. මොකද outright win එකක් ගත්තා නම් right now Bloomfield ඉන්නේ 6 හරි දැන් ඉන්නේ. But if they got that outright win they would have climbed up and become 1 or 2. මොකද එහෙම තමයි මේ point system එක හැදෙන්නේ. දැන් ඒකෙන් මේක වෙන NCC එක number 3 spot එකට ගිහලා සමහරලාට එහෙම වෙන්නත් ඇති. ඔය inquiries එහෙම පත්තු වෙන්නේ නැත්නම් සමහරලාට අමතක කළාම දානවා. නමුත් investigation එකක් වෙනවා කියලා ආරංචි ඒ investigation වෙන්න ඕනේ. මම හිතන්නේ investigation එක පස්සේ ඇත්ත එළියට එන්න පුළුවන්. ඉතින් ලංකා ක්‍රිකට් පැත්තෙන් ගත්තම most interesting fact is Gary Kirsten එනවා අප්‍රේල් මාසෙදී ලංකාවට as head coach අවුරුදු දෙකක කාලයක් යට contract එක sign කරලා දෙන අවුරුදු දෙකකට මම හිතනවා මදි කියලා. ඒ වගේ මිනිස්සෙක් I think we should look at 2-3 years maybe. මොකද අපි මෙතනින් එහාට බැලුවම 2026 T20 World Cup එකක් 2028 there is a T20 World Cup and 2027 there is a ODI World Cup. ඉතින් මම හිතනවා තව අවුරුද්දක් මම හිතන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ extend කරන්න හිතයි. So T20 World Cup ODI World Cup එක ඉස්සලා එනවා 2027 South Africa වල. So big opportunity අපිට advantage එකක් තියෙනවා Gary Kirsten වගේ පුද්ගලයෙක් මේක ඇතුළට ගෙනාපු. So hats off kudos decision එක ගත්ත කට්ටියට Gary Kirsten මේක ඇතුළට ගෙනාපු එකට head coach ඇතුළට ගෙනාපු එකට අපි දිගින් දිගටම කියපු දේ තමයි දැන් ඇති අපි foreign coach කෙනෙක් ගාවට යන් ඒ interview එක මම මේ කතා කරන්න යන interview එක ඇහුවා නම් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් foreign coachesලා බහුතරයක් බලන angles කොහොමද perspectives මොනවාද කොච්චර හොඳද කියලා. So I wish it was a longer contract but 2-year contract එකක් තියෙනවා. අවුරුදු දෙකක් ඇතුළත යට ගොඩක් වැඩ තියෙනවා කරන්න. විශේෂයෙන්ම මේ අවුරුද්දේ සෑහෙන වැඩ තෝගයක් තියෙනවා කරන්න in terms of what his plans are. අපි මේ ඉන්ටර්වියු එක දැක්ක ගොඩක් දේවල් එයා කියනවා. ඉතින් ඒකත් එක්ක යට කරන්න වැඩ ගොඩක් තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට යට ඒ දේවල් කරගන්න පුළුවන් වුණොත් හොඳයි coming the World Cup in 2027. ඉතින් මේ ඉන්ටර්වියු එක Gary Kirsten කරන්නේ මුර්ලි එන්ඩ් එකේ. ඔයගොල්ලෝ මාවත් දැකලා ඇති මුර්ලි එන්ඩ් පොඩ්කාස්ට් එකේ. මාවත් කීප වතාවක්ම මුර්ලි එන්ඩ් පොඩ්කාස්ට් එකේට සහභාගී වුණා. ඉතින් මේ පාර මාක් මචාඩෝ එක් ඉන්ටර්වියු එක කරේ Gary Kirsten. So very interesting හොඳ points ටික නමට ඒකේ සමහර දේවල් මම පොඩ්ඩක් එළියට අරගෙන කතා කරන්න බලාපොරොත්තු වෙන මේ content එකේ. හැබැයි overall මම බැලුවම what I felt was හොඳ machine එකක් හදන්න පුළුවන් මිනිස්සෙක්. the way he spoke අපි අර මම corporate sector එකේ සෑහෙන කාලයක් හිටපු මිනිස්සෙක් තාමත් marketing digital marketing පැත්තේ ඉන්නවා and ඒ KPIs ගැන කියපු දේවල් efficiency ගැන කියපු දේවල් එතකොට තමන්ගේ resources අනුව strategies plans හදන්නේ කොහොමද කියන දේවල් සෑහෙන හොඳයි. මට තේරුනේ නිකන් අර corporate meeting එකක ඇහෙන වචන ටිකක් තමයි ඒ interview එකේ දැනෙන්නේ which is a good thing. You can play cricket ලකුණු 14000ක් ලකුණුත් ගහලා තිනවා international cricket වල Gary Kirsten. අපි දන්නවා යා World Cup එකක් ඉන්දියාවට අරන් දුන්නා. ඉතින් එහෙම වෙලාත් ක්‍රීඩකයෙක් හැටියට හොඳට සෙල්ලම් කරලා එහෙම කෙනෙක් ඒ වගේ knowledge එකක් තියාගෙන එන එක සෑහෙන important. So I think we've really struck gold here with Gary Kirsten. ඉතින් මුර්ලි එන්ඩ් එකේ podcast එක ගිහිල්ලා බලන්න. It's interesting podcast. විනාඩි 33ක podcast එකක් බලන්න. එක interview එකක් podcast එකක් නෙමෙයි interview එකක්. Very interesting points. ඉතින් මම උත්සාහ කරන්නම් ඒක ඉංග්‍රීසි වලින් යන්නේ. ඉතින් මම උත්සාහ කරන්න සමහර කෑලි මම ඒකෙන් ඒ කියපු දේවල් මම පොඩ්ඩක් එළියට අරගෙන උගලන්ට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න තමයි මේ කන්ටෙන්ට් එක කරන්න හිතුවේ. අංක 1 මාක් මචාඩෝ සාමාන්‍යයෙන් එම තමයි ඔය වගේ ප්‍රශ්න අපි මුර්ලි එන්ඩ් එකේ එනකොට ඔක අපි කලින් Gary Kirsten පික් වෙනකොට එකම අපි අහපු ප්‍රශ්නයක් තමයි එහෙම මාක් ඇහුවා ඇයි ලංකාව වගේ කණ්ඩායමක් තෝරගත්තේ මේ අවුරුදු ඔක්කොමත් එක්ක ඇයි ලංකාව වගේ කණ්ඩායමක් තෝරගත්තේ කියලා මේ කෝච් කරන්න. So Gary Kirsten ගේ උත්තරේ සෑහෙන it was very direct answer. එයා කිව්වේ ඉන්ටර්නැෂනල් ටීම් එකක් කෝච් කරනවා කියන්නේ මෙයාට ලොකු භාග්‍යයක් කියලා එයා හිතනවා. and ඉන්ටර්නැෂනල් ටීම් එකක් ගත්තම දැන් IPL එයා අවුරුදු 7ක් විතර කෝච් කරලා තිනවා. ඊට කලින් ඉන්දියාවත් කෝච් කරා. සවුත් ආෆ්‍රිකා පොඩි පීරියඩ් එකක් මම හිතන්නේ කෝච් කරා. brought them into top 3 rankings. ඉතින් එයා කිව්වේ දැන් මේ ඉන්ටර්නැෂනල් ටීම් එකක් ෆ්‍රැන්චයිස් වලට වඩා ඉන්ටර්නැෂනල් ටීම් එකක් කෝච් කරනවා කියන්නේ ප්ලේස්ට තව ටිකක් හොඳට දැනගන්න පුළුවන්, අඳුර ගන්න පුළුවන්, රිලේෂන්ෂිප්ස් බිල්ඩ් කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් වෙලාවක් තියෙනවා. යාට කාලයක් තියෙනවා මේ ප්ලේයර්ස්ලත් එක්ක ඉන්න ඒ දේවල් කරන්න. දැන් IPL එක ගත්තොත් එහෙම සීසන් එක මාසෙ 2යි. ওই මාස 2 ඇතුළත දෙක තුන ඇතුළත තමයි ඔක්කොම දේවල් කරන්න ඕනේ. ඉතින් ඉන්ටර්නැෂනල් ස්ෆියර් එකේ ඉන්ටර්නැෂනල් සර්කල් එකේ ඒගොල්ලන්ට ප්ලේයර්ස්ලත් එක්ක ගොඩක් ළඟින් ගනුදෙනු කරන්න පුළුවන්. ගොඩක් කල් ගනුදෙනු කරන්න පුළුවන්. So he's got that right. Relationship building is very important. ප්ලේයර්ස්ලත් එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙන එක සෑහෙන වැදගත්. කෝච් කෙනෙක්ට ප්ලේයර්ස්ලා කැමති නැත්නම් කෝච්ට එතන ෆ්‍රික්ෂන් එකක් තියෙනවා නම් මේ වැඩේ කරන්නත් බෑ. ඊට පස්සේ ආ කීපු දේ තමයි modern day coach කෙනෙක්ගේ වගකීම් මොනවාද කියලා කිව්වා.
you know what he mainly focused was on man management තමයි අංක එක man manage කරන එක තමයි සෑහෙන වැදගත් කාරණාව when you become an international level coach. එතකොට ඒකත් එක්කම මාක් මචාඩෝ basically අහපු කතාව තමයි මට මොන මචාඩුද කියලා හරියට මතක නැහැ. ওই මචාඩුල අයිලා මල්ලා ඔක්කොමලා කසින්ලා ඉන්නේ. ඉතින් නම් වැරදි නම් සමා වෙන්න. ඉතින් මචාඩෝගේ අහන ප්‍රශ්න තමයි you know South Asian රටවල් ගත්තම ස්ටේක් හෝල්ඩර්ස්ලා ගොඩක් ඉන්නවා. ගොඩක් ඒගොල්ලෝ ඇඟිලි ගහනවා. අපි මේව ගැන කතා කරලා තිනවා. දිගින් දිගටම අපිත් කතා කරලා තිනවා මේව ගැන. ඉතින් ඇයි you know ඔයා කොහොමද හිතන්නේ ඔයාලට මේක කරගන්න පුළුවන්ද කියලා. එතකොට ගැරි කස්ටන් කියන කතාව තමයි ඔව් ස්ටේක් හෝල්ඩර්ස්ලා ගොඩක් ඉන්නවා. එතකොට as a coach, as an international coach, විශේෂයෙන්ම South Asian රටක coach කෙනෙක් වුණාම manage upwards, right? ඒ කියන්නේ manage කරන්න වෙන්නේ players ලා විතරක් නෙමෙයි, manage කරන්න වෙන්නේ support staff එක විතරක් නෙමෙයි, manage කරන්න ඕනේ උඩ ඉන්න අයත් ඒගොල්ලෝගේ requirements උත් manage කරන්න ඕනේ, ඒගොල්ලෝගේ inputs උත් manage කරන්න ඕනේ. ඒ part එක කියන්නේ යා හරි වැදගත් කාරණාවක් මේක ඇතුලේ කිව්වේ දේ තමයි scouting and recruitment කියන පැත්ත යා පොඩ්ඩක් වැඩිපුර focus කරනවා කියලා. මොකද it's important to build a in-depth squad එකක්. හොඳ squad එකක් හදනවා නම් පොඩ්ඩක් recruitment එකයි scouting පැත්තට යා බලන්න උත්සාහ කරනවා. ඒ පැත්තත් හැදෙන්න ඕනේ කියලා. මොකද depth එකක් තියෙනෝනේ. හැම role එකකටම players ලා දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. අපි මේ අධිකින් දිගටම කතා කරපු දේවල් content වල අර ලූණු ගෙඩිය වගේ එක්කෙනෙක් යනකොට අනිත් එක්කෙනා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. layers තියෙන්න ඕනේ කියලා අපි දිගින් දිගටම කියපු දෙයක්. ඉතින් Gary Kirsten මේක එහෙම ඒ විදිහට පිළිගන්නවා. එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් මේ ටීම් එකක් හදන්න බෑ. ටීම් එකක් හදනවා නම් හොඳ ස්ක්වොඩ් එකක් තියෙන්න ඕනේ. එක්කෙනෙක් යනවා නම් අව එක්කෙනෙක් රිප්ලේස්මන්ට් එකක් ගේන්න පුළුවන් තත්ත්වයේ ස්ක්වොඩ්ස් හදන්න ඕනේ කියලා. සෝ ස්කවුටින් ඇන්ඩ් රික්‍රූට්මන්ට් කියන එකට යාගොඩ ලොකු අවධානයක් යොමු කරනවා කියලා කිව්වා. එතකොට ඒක ඇතුලේ යාගේ ලස්සන කතාවක් ඇන්ඩි ෆ්ලවර් යාට කිව්ව කතාවක් කරනවා. ඇන්ඩි ෆ්ලවර් ග්‍රාන්ඩ් ෆ්ලවර් සිම්බාබ්වේ අයියේ මල්ලි captain කරා coach කෙනෙක් කිව්ව කතාවක් තමයි ඇන්ඩි ෆ්ලවර් කියලා දෙනවා ගැරි කර්ස්ටන්ට. Your experience as a coach goes out the window after 5 minutes. As a player, sorry. Your experience as a player goes out the window after 5 minutes as a coach. ඉතින් ඔයා කොච්චර ලකුණු ගහලා දෙනවද player කෙනෙක් විතර, කොච්චර විකට් අරන් දෙනවද player කෙනෙක් විතර, කොච්චර matches ගහලා දෙනවද player කෙනෙක් විතර, ඒ ඔක්කොම නැති වෙනවා. coach කෙනෙක් කියලා විනාඩි 5ක් යනකොට ඒ ඔක්කොම out the window යන්න පුළුවන් team එකේ performances සහ ඔයාගේ results උත් එක්ක. දැන් ඒක අපි හොඳටම දැක්කා සනත් ජයසූරිය head coach ලා හිටියා. අපි දැක්කා මොකද උනේ කියලා. කොච්චර ලකුණු ගහලා දෙනවද, කොච්චර දේවල් ගෙවනවද. coaching is a different aspect and you have to keep that in mind. ඔයා කොච්චර ලකුණු ගැහුවත් ඔයා coaching කරනකොට it's a different ball game. So ඒක point out කරා. මෙතන subcontinent ප්‍රශ්නේ, subcontinent teams වලදී coach කරනකොට head කරනකොට කොච්චර pressure එකක් තියෙනවද, උඩින් කොච්චර pressure එකක් තියෙනවද, fans ලකින් කොච්චර pressure එකක් තියෙනවද, ඒ ගැන කියනකොට I really like the way he answered. හරිම concise direct answers. Look, he was like අපි දිනනවා නම් කවුරුත් මුකුත් කියන්නේ නැහැ. right? අපි ජයග්‍රහණය කරනවා නම් දේවල් හරියට වෙනවා නම් අපේ results එනවා නම් අපේ performances improve වෙනවා නම් කවුරුත් වැඩි ඇඟිලි ගහන්න එන්නෙත් නැහැ. දේවල් කියන්නෙත් නැහැ. ඉතින් ඒක තමයි යාගේ අංකගේ target එක, to get performances, to improve performances, to get winning. So that's a very important thing. එතනින් එහාට ගිහලා කියනවා ICC tournaments වල ටිකක් හොඳට perform කරන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. team එක progress වෙන්න ඕනේ as a team. players ලා ඉස්සරහට යන්න ඕනේ as individuals එකලු ඉස්සරහට යන්න ඕනේ වගේම team එක ICC tournament වල ranking වල උඩට යන්න ඕනේ. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට අවශ්‍ය KPIs. then that's the biggest thing. KPI කියන වචනේ සෑහෙන පාවිච්චි කරා. key performance indexes or key performance indexes කියන්නේ ඒකට ඒ කියන්නේ අපි set කරනවා benchmarks. මෙතනට යන්න ඕනේ මාස 3න්, මෙතනට යන්න ඕනේ මාස 4න්, මෙන්න මේක තමයි මාස 6න් අපිට achieve කරන්න ඕනේ. ඔන්න ඔය වගේ KPIs set කරනවා for the players and for the team and for the supporting staff. දැන් මේක සාමාන්‍ය corporate structure එක ඇතුළේ තියෙන දෙයක්. ඔයගොල්ලන් වැඩ කරන තැනක job එකක් කරනවා නම් ඔයගොල්ලන්ට එනවා ඒක. KPIs තමයි measure කරන්නේ. ඔයගොල්ලන්ට KPIs දෙනවා. රසාව පටන් ගන්නකොට ඔයගොල්ලන් බලනවා මාස 6න් 6ට ඒ KPIs achieve කරලා තියෙනවද? එතකොට ඒ KPIs add කරනවා. එතන ඊළඟ මේ review එකට ඒ වගේ තමයි ඔයගොල්ලන් increment හැමනේ. So this is very very good thinking. And ඒක ඇතුලේ යා කියනවා rankings improve වෙනවා වගේම යා කියනවා it's very easy to talk about where you have to go. යන තැන ගැන කතා කරන්න හරි ලේසි. අපිටත් උනත් අපිට එහෙමනේ අපි fans ලා අපි ඔක්කොම එළියටලා කියනවා මෙන්න මේක කරන්න තිබ්බා අරක් කරන්න තිබ්බා කියලා. ඒක කියන එක ලේසි. නමුත් ඒක කරන එක තමයි අමාරු. So he says it's easy to talk about where you want to go but how do you get there? කොහොමද එතනට යන්නේ කියන එක තමයි ප්‍රශ්නේ දෙන්නේ. ඒක තමයි challenge එක තියෙන්නේ කියලා. So ඒකත් එක්කම දිගින් දිගටම කියන කතාවද මම කිව්වේ deep squad එකක් හදන්න ඕනේ. හැම role එකකටම players 3 දෙනෙක් 4 දෙනෙක් identify කරගන්න ඕනේ. මොකද යා කියනවා deep squad එකක් තියෙනකොට places වලට competition එක වැඩි වෙනවා. එතකොට players ලා උනත් අර අපි දිගින් දිගට කියමු මම ඉස්සර කියන කතාව තමයි සංගක්කාරලා මහෙල්ලා උනේ ඒගොල්ලෝගේ talent එක විතරක්ම නෙමෙයි. ඒගොල්ලෝ යටෙන් හිටියා දුරට තට්ටු කරන
ප්ලේයර්ස්ලා ඩොමස්ටික් සිස්ටම් එක ඇතුලේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හොඳ ප්ලේයර්ස්ලා ටිකක් හිටියා කොයි මරල්ලාට මේ ඒගොල්ලෝ ගියොත් ඒගොල්ලෝගේ තන ගන්න පුළුවන් ඒ කම්පිටිෂන් එක ක්‍රියේට් කරා ඒ කම්පිටිෂන් එක නිසා ඒගොල්ලෝ තවත් වැඩිපුර හොඳට වැඩ කරා ඩිල්ෂාන්ලා මහේල්ලා සංගක්කාරලා ඒගොල්ලෝ උතන්ට එන්න so it's very important යා කියනවා ස්කොඩ් එක ඩීප් ස්කොඩ් එකක් තියෙනකොට කම්පිටිෂන් එක වැඩි වෙනවා කම්පිටිෂන් එක වැඩි වෙනකොට ඕනම ප්ලේස් එකක් නිකන් ඉන්න බෑ ඒගොල්ලෝ කොහොම හරි ඒගොල්ලෝගේ ගේම් එක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියලා එතකොට අනිපතෙන් අහනවා මචාඩෝ මොනවද ඔයා හිතන විදිහට ස්ට්‍රෙන්ත්ස් ඇන්ඩ් වීක්නස් ඔයා දැන් රිසර්ච් එකක් කරලා තියෙනවද කොහොමද ඔයා බලන්නේ ඔයා හෝම්වර්ක් එකක් කරලා තියෙනවද කියලා he was very very frank එයා හෝම්වර්ක් එකක් කරලා තියෙනවා and එයා කියන දේ තමයි for example strike rates පොඩ්ඩක් අපේ T20 වල අඩුයි ඒක improve කරගන්න ඕනේ අපි ඉස්සරහට ගිහිල්ලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ ගොඩාක් KPIs ගැන කතා කරනවා හැම ෆෝමැට් එකකටම මෙයා KPIs set කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියනවා ටෙස්ට් වලට KPIs ODIs වලට KPIs සහ T20 වලට so he's got the understanding of what to do එතනින් එහාට ඒ benchmarks meet කරන්න දැන් ඒ KPIs set කරා වගේ නෙමෙයි KPIs achieve කරන්න මොනවද කරන්න ඕනේ දැන් අපි උදාහරණයට ආයතනයක අපි කරන්නේ KPIs set කරාම අපි සමහරවල් අපිට තේරෙනවා ඒ skill sets නැහැ ඒ employees ලට ඒ staff එකට දෙතන්ට යන්න එහෙනම් අපි trainings දෙන්න ඕනේ අපි workshops කරන්න ඕනේ අපි එක දේවල් කරන්න ඕනේ ඒගොල්ලෝගේ ඒ KPIs වලට achieve කරන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේ අපි කරන්න ඕනේ so KPIs set කරලා වැඩක් නැහැ KPIs set කරලා මෙන්න KPI එක මෙන්න මේක තමයි ඔයා කරන්න ඕනේ කියලා වැඩක් නැහැ ඒක කරන්න යාට උදව් කරන්න මොනවද කරන්න ඕනේ කියලා ඒක lay down කරලා ඒ benchmark set කරලා ඒ benchmarks වලට squad එක හදන්න තමයි යාගේ බලාපොරොත්තුව so very very concise and very very direct good answers ඊට පස්සේ එනවා IPL එකට අවුරුදු 7ක් IPL එකේ යා කෝච් කරලා තියෙනවා ඉතින් ඒක ගැන කතා කරනකොට what he said was teams අතර තියෙන gaps සෑහෙන අඩුයි දැන් so when the competition gets more competitive advantage එකක් වань again a business term corporate term map competitive advantage වෙනවා කියන්නේ අපි හැමදෙස්සෙම බලන්නේ අනිත් කෙනාට වඩා අනිත් කම්පැනි වල අපි කොහොමද පොඩ්ඩක් හරි වෙනස් වෙන්නේ කස්ටමර් කෙනෙක් ගාවට බඩු ගෙනියන්න ඒගොල්ලෝ පර්චේස් කරන්න අපේ මිලදී ගන්න අපි මොනවද කරන්න පුළුවන් කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක අපි කොහෙන්ද හොයාගන්නේ අනිත් අයට වඩා හොඳට දෙයක් කරන්න so competitive advantage එකක් හොයන්න ඕනේ කොහෙන් හරි ඒක ඇතුලේ යා කියනවා ගුජරාට් ටයිටන්ස් යා කෝච් කරනකොට පළවෙනි අවුරුද්ද මතකයි GT ආපු පළවෙනි අවුරුද්ද මේගොල්ලෝ ජයග්‍රහණය කරා දේවද ඒ IPL ටෝර්නමන්ට් එක ගත්තම ඒ චැම්පියන්ෂිප් එක ගත්තම ෆයිනල් එක දිනලත් ඒගොල්ලොන් තමයි අඩුවෙන්ම 6 පහරවල් එල්ල කරලා තියෙන්නේ so this is a very very nice point එක මම දැනගෙන ඉන්නේ මම මචාඩු දැනගෙන හිටියෙත් නෑ so least number of sixers as a champion ඒ අවුරුද්ද දිනනකොට ඒගොල්ලෝ තමයි අඩුවෙන්ම 6 ගහලා තියෙන නමුත් ඒගොල්ලෝ තමයි වැඩිපුරම 4 ගහලා තියෙන්නේ so that's very very interesting එතකොට යා කිව්වා අපි බැලුවේ අපේ strength එක මොකද්ද strategy හදන්න ඕනේ resource අනුව මම හැමතිස්සෙම කියන strategy එකක් තිබ්බට නෑ resources තියෙන්න ඕනේ මේ දේවල් කරන්න ඒ strategies achieve කරන්න implement කරන්න resources තියෙන්න ඕනේ. ඒතකොට කියන්නේ අපි හිතුවා team එකක් විතර අපිට පෙවුන දෙයක් තමයි අපේ 6 hitting ability එකට අපිට 4 hitting ability එක අපිට තිබුණා. ඉතින් ඒගොල්ලෝ ඒක තමයි test out කරේ ඒගොල්ලෝ හිතුවේ නෑ ඒගොල්ලෝ number 1 force ගහන team එකක් වෙයි කියලා. නමුත් that worked and they became the highest champion කෙනෙක් විදිහට highest number of fours ඒ අවුරුද්දේ ඒගොල්ලෝ තමයි ටීම් එකක් විතර ගහලා තිබුණේ. so you don't only have to hit sixes you have to check your ability. ඔයගොල්ලන්ට ability එක මොකක්ද තියෙන්නේ ටීම් එකට මොනවද තියෙන skill set ඒකට අනුව strategies හදන්න ඕනේ. නිකන් අපිට strategy හදන්න බලා කිව්වා stats සමහරවිට statisticians ලා ඔය analyst ලා මෙන්න මේක තමයි පාර මෙන්න මේක තමයි අපි යන්න ඕනේ මෙන්න මෙච්චර කයව ගහන්න ඕනේ. ඒතර තමයි අපි දිනන්න පුළුවන් statistical numbers වල එක කියන්න බලන්න. නමුත් තමන් ගාව ක්‍රීඩකයෝ ඉන්නවද ඒ දේ achieve කරගන්න. I think පවන් රත්නායක වගේ players ලා මාර lucky Gary Kirsten එන එක and think මම හිතනවා පවන් රත්නායක level up වෙයි දෙකක් තුනක් මට එක නමයි මම මේ කියන්නේ because I just feel he's that kind of a player. හිමින් ලකුණු accumulate කරන්න පුළුවන් gaps ගන්න පුළුවන් boundaries ගන්න පුළුවන් player කෙනෙක් and I think as a young player සෑහෙන important Gary Kirsten වගේ කෙනෙක් එනවා කියන්නේ මම හිතනවා පවන් රත්නායක වගේ සා මේ young players ලා දුනිත් වෙල්ලාලගේ වගේ ක්‍රීඩකයෝ ජනිත් ලියනගේ වගේ ක්‍රීඩකයන්ට සෑහෙන වැදගත් මේ Gary Kirsten ඇවිල්ලා මේ කරන අවුරුදු දෙක they can make them legends to be honest. එතකොට අර රිසෝසස් කතාව තමයි ආයෙත් හැමතිස්ස කියන්නේ රිසෝසස් ටික තියෙන්න ඕනේ. එයා කියනවා හැම ටීම් එකකටම රන් රේට් එක 15 ගණන් තියාගෙන ඉන්න බෑ පවර් ප්ලේ එක ඒක එහෙම නෑ කන්ඩිෂන්ස් උත් වෙනස් වෙනවා ඔපොනන්ට්ස්ලා වෙනස් වෙනවා. ඒකත් එක 15 runs per over කියන එක බෙන්ච්මාර්ක් කරන්න බෑ ලෝකේ එක කරන උනාට අපිට කරන්න බැරි වෙයි. නමුත් අපේට ආවේනික ස්ට්‍රැටජිස් තියෙන්න ඕනේ. ඒ ස්ට්‍රැටජිස් align වෙන්න ඕනේ අපි ගාව තියෙන ස්කිල් සෙට්ස් ආ රිසෝසස් උත් එක්ක.
right? So ගොඩක් අපේ අය හිතන් ඉන්නවා අභිෂේක් ශර්මා අරම ගහනවා නම් එහෙනම් අපිට මෙතන කමිඳු මෙන්ඩිස්ටත් එහෙම ගහන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. එහෙම ස්කිල්ස් හදන්න බෑ. මම දැක්කා ලසිත් මාලිංගගේ එකේ උත් කවුරු ගොඩක් අය කියලා තිබුණා 120ට බෝල් කරනවා කමන්නේ අපිට 145ට යව හදා ගන්න පුළුවන්. එහෙම කරන්න බෑ. කිලෝමීටර් 20ක් 25ක් ආගියවත් එහෙම ඉම්ප්‍රූව් කරන්න බෑ. ඒක almost impossible වැඩක්. ඊට පස්සේ එන තැන තමයි ලංකාවේ කන්ඩිෂන්ස් ගැන පොඩ්ඩක් කතා කරලා ස්ලෝ ඇන්ඩ් ලෝ කන්ඩිෂන්ස් තමයි අපේ තියෙන්නේ. ඒතකොට ඇඩැප්ට් කරන්න කොහොමද දැන් අපි යන්නේ සවුත් ආෆ්‍රිකාවට වර්ල්ඩ් කප් එකට. ඒතකොට මොනවද තියෙන ප්ලෑන්ස් කියලා. So what he again said was teams හදනකොට අපි ස්ක්වොඩ්ස් හදනකොට අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඒගොල්ලෝ ස්කිල් සෙට්ස් හෝම් ඇන්ඩ් අවේ අපි බලන්න ඕනේ performances. and එයා කිව්වා වැදගත් කාරණාවක් මේක ඇතුලේ which was in his head, if you are going away from home අපි එහෙනම් එතකොට බලන්න ඕනේ ලංකාවේ perform කරන හොඳ players ලා නෙමෙයි එළියේ performances තියෙන players ලා ඉන්නවද ඒගොල්ලොන් ගෙනියන්නත් ඉඩ දෙනවා. So we might have a situation where හොඳට සෙල්ලම් කරන සමහර ක්‍රීඩකයන්ව replace කරන්න ඉඩ තියෙනවා ඔය එළියේ ගිහිල්ලා හොඳට සෙල්ලම් කරන player කෙනෙක්ගෙන්. So that is a kind of පොඩි strategy එකක් එළියට දැම්මා. ඔය home conditions වල foreign conditions වල නනකොට ඒගොල්ලොන් එයා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඒකත් අර squad එක build කරාට පස්සේ යාට කරන්න පුළුවන් දෙයක්. And it's very interesting if he's going to go in that strategy. So just because you play well මෙහි හොඳට සෙල්ලම් කරා කියලා සවුත් ආෆ්‍රිකාව වල opportunity එකක් හම්බෙද නැද්ද කියන එකේ දෙයක් තියෙනවා. So I don't know how he's going to do it, but it's going to be very very interesting. එතනින් එහාට ගියාම data and analytics කරන ලොකු weight එකක් දෙනවා. වගේම අපි පොඩ්ඩක් ඒක responsibly පාවිච්චි කරන්න ඕනේ කියලා කියනවා. you know ඒකෙන් මත්තෙම යන්න බෑ අපිට තියෙන අර ඉස්සෙල්ලා කිව්වාගේ skill sets අනුව අපේ දේවල් වෙනස් කරගන්න ඕනේ. මේ පැත්තෙන් යන්න ඕනේ කියලා. අනිත් එක power hitting ගැනත් සාමාන්‍යයෙන් කතා කරා. Yes, we don't have a lot of talent, but something that we need to build. Conditions එක ඒ දේවල් වෙනස් වෙනවා. I think ගොඩක් දේවල් තියෙනවා එතන හිතන්න. And then I think the most vital part මම හිතන අපේ fans ලාට අපි හැමෝටම මම හිතන administration හැමෝටම තිබුණ දෙයක් තමයි ලංකාවේ players ලාගේ fitness සම්බන්ධයෙන් ප්‍රශ්නේ. And you know what? Gary Kirsten කියනවා එයා අවුරුදු 58යි දැන්. ඒ වෙලත් එයා marathons mountain bike marathons කරනවා කියලා. එයා endurance fitness ඇත්ලීට් කෙනෙක් අවුරුදු 58ක් වෙලත් එයා සෙල්ලම් කරන කාලේදී එයා සෑහෙන ෆ්‍රීක් කෙනෙක් ෆිට්නස් වලට සෑහෙන පිස්සුවෙන් හිටපු කෙනෙක්. ඊට පස්සෙත් ඒක වැඩි වුණා ක්‍රිකට් වලින් අයින් වුණාට පස්සේ තව වැඩි වුණා. so he does මම පළවෙනි පාර ඇහුවේ ඒක mountain bike marathons කරනවා කියලා. මම හිතන්නේ මචාඩොත් හිතුවේ marathon දුවනවා කියලා, but mountain bike marathons කරනවා. පැය ගණන් stages ගණන් තියෙන competition වලට එයා සහභාගී වෙනවා. එයා කියනවා ලංකාවට ඇවිල්ලා එයා ඒ වගේ දැන්ටම රිසර්ච් කරලා තියෙනවා සමහර රේසස් ඒ වගේ දේවල් යාට කරන්න. මුළු ලංකාවම එයා try කරනවා explore කරන්න මේ පැත්තෙන් කියලා. So we've got someone who is really key on fitness. ෆිට්නස් ගැන කොන්සන්ට්‍රේට් කරන කෝච් කෙනෙක් අපිට හම්බෙලා තිනවා. මම හිතන්නේ ලේසි වෙයි කියලා අපේ කාටවත්. එයා දිගින් දිගටම කිව්වා ෆිට්නස් නැත්තම් මේ ක්‍රිකට් එක ගහන්න ලෑස්ති වෙන්න එපා කියන තැන වගේ තැනකින් තමයි ගැරි කර්ස්ටන් මේ දේවල් කිව්වේ. So very good, very firm on fitness. and මම හිතනවා ඒක අපිට සෑහෙන වැදගත් වෙයි. and අපේ players ලාට මම හිතනවා හොඳ ලීෆ් එකක් හරව ගන්න පුළුවන්, හොඳ අලුත් පිටුවක් හරව ගන්න පුළුවන් ෆිට්නස් පැත්තෙන්. when you have a coach කියනවා I think මචාඩෝ එක වෙලාවක කියනවා මේ ඒ කියන්නේ I'm not going to let you do things that I can't do. So අවුරුදු 58ක මිනිස්සෙක්ට කරන්න පුළුවන් දෙයක් මේ කියන්නේ මට බැරි දෙයක් නෙමෙයි මම ඔයගලන්ට කියන්නේ කරන්න කියලා. මට මේක කරන්න පුළුවන්. එහෙනම් ඔයගලන්ට ඕක කරන්න පුළුවන් කියන මෙසේජ් එක ගැරි කර්ස්ටන්ට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. So that's a very good thing. I don't know අපි ඒක හිතලා අපි මෙයාව තෝරගත්තද කියලා. නමුත් I think this is brilliant. පොඩි hope එකක් තියාගන්න පුළුවන් coach එකා. මම දෙයක් මේ ඉන්ටර්වියු එකෙන් දැක්කේ මම කියන්න yes, Gary Kirsten has got these plans. Yes, Gary Kirsten to make KPIs තියෙනවා. එයා දන්නවා එයා මොකද්ද කරන්න ඕනි කියලා. එයාට තේරෙනවා ඒ ඔක්කොම හරි. මම ඉල්ලා හිටනවා players ලගෙන් ස්ක්වොඩ් එකේ ඉන්න අය ශ්‍රී ලංකා ඉන්න අය පුළුවන් තරම් මේ මිනිස්සුගෙන් දෙයක් ගන්න ඉන්ලයින් වෙන්න මෙයාගේ ස්ට්‍රැටජි එකට ඉන්ලයින් වෙන්න මෙයාගේ ප්ලෑන්ස් වලට. මොකද එයාට තනියෙන් මේ දේ කරන්න බෑ. ඕගොල්ලන් සහයෝගය දුන්නේ නැත්තම් මේක හදන්න බෑ. ඒ නිසා පරණ ප්ලේයර්ස්ලා ලෙජන්ඩ්ස්ලා with all due respect ඇඟිලි ගහන්න එපා මේකට. දේවල් කරන්න එපා. let him run his course. 2 years තියෙනවා, අවුරුදු දෙකක් තියෙනවා. he has proven results එළියේ ඉන්දියාවට මේක කළා දෙනවා. සවුත් ආෆ්‍රිකා රෑන්කින්ග්ස් ෆෝමැට් 3 මෙයා අප් කරලා තියෙනවා. GT එක යා චැම්පියන්ෂිප් දෙන්නලා තියෙනවා. this guy is a good guy. දැන් අපි මේ වගේ මිනිස්සු ගොඩාක් එලෝගෙන තියෙනවා. චන්දික හතරසිංහ මෙහෙට එන්න කලින් he had achieved what he had to achieve.
මෙහෙ ආවට පස්සේ අපි උන ප්‍රශ්නේ අපි දැක්කා. අපි එතනින් එහාට ගියාම තව කෝචස්ලා එහෙම ඉන්නවා අපි එහෙම දැක්කා. ඒගොල්ලොන් එළිය හොඳට කළා මෙහෙ ආවට පස්සේ ඒගොල්ලොන්ට මේ වැඩේ කරගෙන යන්න දෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ පිටි, තමන්ගේ ඩිෆරන්සස්, තමන්ගේ දේවල් තමන් පැත්තකින් තියලා ලංකාව වෙනුවෙන් මේ මනුස්සයගේ පිටිපස්සේ හිට ගන්න ඕනේ කියන තැන මම හිතන්නේ ඔක්කොම ඔලුවට දා ගන්න ඕනේ. කෝචස්ලාද, සපෝට් ස්ටාෆ්ද, සිලෙක්ටර්ස්ලාද, හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ ඉන්න අයද හැමෝම learn something out of this man. මෙයා දේවල් කරලා තියෙන මනුස්සෙක්, proven මනුස්සෙක්, and he's got a plan in his head. ඉතින් මේ වෙලාවේදී අයියෝ මූදාන්න ක්‍රිකට් කියන එකෙන් ඉන්නේ නැතුව get behind him. We can මම ඒ හෝප් එක මම තියාගන්න කැමතියි. මොකද අපි ඒ වගේ ෆෑන්ස්ලා, අපි ඒ වගේ ඉත්තෑවෝ, අපි හෝප් එක හැමදෙස්සෙ තියාගන්න පුළුවන්. ඉතින් ගැරි කර්ස්ටන් ඇවිල්ලා ඉන්නවා. හෝප් එක තියාගන්න බලාපොරොත්තු වෙනවා. මට ඒක එහෙම හිතනවා මේ හෝප් එක තියාගන්න ඕනේ කියලා. That's the rebirth of our cricket if we can do that. හැබැයි ඒක කරන්න බෑ. අපි ඔක්කොම if we don't stand behind him and let him do what he's supposed to do. එලියට ඇවිල්ලා මේක කරනවා වැරදි එක මැච් එක පෙරදුනක මම මෙයා මේක කියලා තමන්ගේ තන අල්ල ගන්න දේවල් කරන්න නැතුව with all due respect let him run his course. 2 years තිනවා world cup දෙයක් තිනවා. මේ මනුස්සයාගේ වැඩේ කරගෙන යන්න දෙන්න දුන්නොත් සෑහෙන හොඳයි, සෑහෙන වැදගත්, සෑහෙන වටිනවා. ඒගොල්ලෝ දන්නවා පාකිස්තාන වලින් අයින් උනේ ඇයි කියලා internal pressure එක නිසා. hopefully ඒක නැත්තම් I think we can මේ දින තත්ත්වෙන් අපේ ක්‍රිකට් එක පොඩ්ඩක් උඩට ගන්න පුළුවන් වෙයි. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. බලන්න මුර්ලි එන්ඩ් එකේ ඒ ඉන්ටර්විව් එක සෑහෙන ඉන්ටරෙස්ටිං ඉන්ටර්විව් එකක් පැය භාගයක්. හොඳ ඉන්ටර්විව් එකක්. ඕගොල්ලන්ගේ අදහස් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම රිප්ලයි කරන්න හැමදෙස්සෙම උත්සාහ කරනවා. ලයිව් වෙන්නත් බලාපොරොත්තු වෙනවා මේ සතියේ පොඩ්කාස්ට් එකත් එක්ක. හැමෙම අපි ආයි හાર્ට් ටොක් විත් ත්‍රෝෂ් let's talk cricket.